ආයුබෝවන් හෙළසුව TV සමග එකතු වෙලා ඉන්න ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. රටකජු කියන්නේ අපි කවුරුත් හරිම ආසාවෙන් කන කෑමක්. ගොඩක් අය මේක හඳුන්වන්නේ දුප්පතාගේ ඇල්මන්ඩ් කියලා. හැබැයි ඔබ දන්නවාද ඔබ රටකජු කන විදිය වැරදුනොත් එය ඔබේ අක්මාවට මාරාන්තික වෙන්න වගේම පිළිකා ඇති වෙන්නත් හේතු වෙන්න පුළුවන් කියලා. ඔව් අද මම කියලා දෙන්නේ රටකජු වල තියෙන පුදුම සහගත ගුණ වගේම බොහෝ දෙනෙක් නොදන්න භයානක අගුණ පැත්ත ගැනයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද රටකජු වල තියෙන විස ද්‍රව්‍ය ඉවත් කරලා ඉතාමත් සෞඛ්‍ය සම්පන්න රටකජු කන්න පුළුවන් රහස් කීපයක් මම වීඩියෝ එකේ අන්තිමට කියලා දෙනවා. එහෙනම් අපේ YouTube නාලිකාවත් subscribe කරලා notification bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වටිනා වීඩියෝ හැමදාම බලන්න පුළුවන්. මුලින්ම අපි බලමු ඇයි රටකජු කන්න ඕනේ කියලා. රටකජු කියන්නේ පෝෂ්‍ය පදාර්ථ රාශියක එකතුවක්. ප්‍රෝටීන් ප්‍රභවයක්. ඔබ නිර්මාශක කෙනෙක් නම් සිරුරේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න රටකජු කදිම විසඳුමක්. විටමින් සහ khනිජ ලවණත් මේවල ගොඩක් තියෙනවා. මෙහි විටමින් E, මැග්නීසියම්, ෆෝලේට් සහ විටමින් B විශේෂයෙන්ම අඩංගු වෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණයට මෙහි තියෙන රෙස්වෙට්‍රෝල් කියන ප්‍රබල ඔක්සිකාරකය නිසා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරලා ඇඟේ තියෙන ප්‍රදාහයත් අඩු කරනවා. ඒ වගේම සම සහ කොණ්ඩේටත් බයෝටින් සහ විටමින් E බහුල නිසා කොණ්ඩේ තුනී වීම සහ සමවියලීම පාලනය කරලා සම පැහැපත් කරන රටකජු උදව් වෙනවා. දැන් අපි බලමු රටකජු ගැන ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. ජීර්ණ පද්ධතියේ ගැටලු ඇති වෙනවා රටකජු වල ෆයිටික් ඇසිඩ් අඩංගු නිසා සමහර අයට බඩ පිපුම, ගෑස් හෝ බඩේ දැවිල්ල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කෘමිනාශක අවදානම වර්තමානයේ වවන රටකජු වලට අධික ලෙස කෘමිනාශක ඉසිනවා. මෙය තයිරෝයිඩ් ගැටලු හෝ වෙනත් ආසාත්මික ගැටලු අයට හරිම හිතකරයි. ඒ වගේම පිළිකා අවදානමක් තියෙනවා. රටකජු නිසි ලෙස ගබඩා නොකළහොත් එහි මෝල්ඩ්ස් හේවා දිලීලා හටගන්නවා. මේවයින් නිපදවන ඇෆ්ලටොක්සින් කියන විස ද්‍රව්‍ය ඔබේ අක්මාවට හානි කරන්න වගේම පිළිකා ඇති කරන්නත් හේතු වෙනවා. ඒ වගේම ඔමේගා 6 අධික වීම නිසා රටකජු වල ඔමේගා 6 මේදේ අම්ලය වැඩි වෙනවා. මෙය සිරුරේ ප්‍රදාහය වැඩි කරන්න පුළුවන්. ඒ නිසා සමබරව කෑම වැදගත්. රටකජු කන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න ක්‍රම ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ. රටකජු ගන්නා ප්‍රමාණය සීමා කරන්න පුළුවන් දිනකට රටකජු අහුරක් ප්‍රමාණයක් කෑම ප්‍රමාණවත්. රටකජු බැදීමෙන් එහි තියෙන ෆයිටික් ඇසිඩ් මට්ටම අඩු කරලා බඩ පිපුම පාලනය කරන්න පුළුවන්. ඔබ දන්නවාද රටකජු තැම්බීමෙන් එහි තියෙන රෙස්වෙට්‍රෝල් කියන ගුණදායක ප්‍රතිකොක්සිකාරකය තවත් වැඩි වෙනවා. සෑම විටම හොඳ සන්නාමයකින් රටකජු මිලදී ගන්න. ගෙදර ගෙන පසු සුලන් නොවදිනසේ ගබඩා කරන්න. ඉතින් රටකජු කියන්නේ හරිම ගුණදායක කෑමක්. හැබැයි ඒක කන විදිය සහ ගබඩා කරන විදිය ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. නිරෝගී දවසක් ඔබ සැමටම. ස්තුතියි.